අපි ක්වොලිටි එක ගැන කතා කරා. ඒ වගේම හෙල්ත් කෙයාර් ක්වොලිටි එක ගැන කතා කරා. ඒ වගේම ක්වොලිටි එකට බලපාන සාධක මොනවද කියන එක පිළිබඳව කතා කරා. 7 dimensions ගැන 6 dimensions එක තව එකක් කරලා 7 dimensions ගැන අපි කතා කරා. ළඟට අපි කතා කරමු why quality is important. ඇයි අපිට මේ quality එක important වෙන්නේ, වැදගත් වෙන්නේ? ඒක තමයි මේ මගින් අපි කරන කාර්යයන් වල ප්‍රතිඵලය වැඩි දියුණු කරනවා. ඒ කියන්නේ improves outcome. ගුණාත්මකභාවයේ නිර්වචනයටම අනුව ඒකේ අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිඵල වැඩි දියුණු කරනවා. කොහොමද වෙන්නේ? උදාහරණයක් විදිහට අපි මව්වරුන්ගේ සහ දරුවන්ගේ මරණ සංඛ්‍යාව ගත්තොත් මේ මගින් අඩු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම hospital acquired infection ගත්තොත් අපිට quality care එකක් ලබා දීම තුළ මේ සංඛ්‍යාවන් අඩු කරගන්න පුළුවන්. ඊළඟට ආරක්ෂාව වැඩි කරනවා. ආරක්ෂාව කියලා කියන්නේ ගුණාත්මක භාවයේ වැදගත් මානයක්. ඉතින් මේකෙදි patient safety කියන එක improve වෙනවා, ඒක වැඩි කරනවා. ඊළඟට දෝෂ සහ වැරදි අඩු කරනවා. reduce errors and mistake. ආරක්ෂාවට අනුකූලව ගුණාත්මක භාවය සෞඛ්‍ය සේවාව ලබා දීමේදී සිදුවිය හැකි දෝෂ සහ වැරදි අඩු කිරීමට උපකාර වෙනවා. මොනවද මේ? හිතුවොත් එහෙම medication errors, near misses මේ වැනි දේවල් අඩු කර ගැනීමට quality කියන එක වැදගත් වෙනවා. ඊළඟට enhance client satisfaction. සේවා ලාභයාගේ තෘප්තිය වැඩි කරනවා. සේවාවේ ගුණාත්මක භාවයක පරිසරයකදී ගුණාත්මක භාවයේ ප්‍රධාන මානයක් සහ නිර්වචනයක් අනුව රෝගියාගේ තෘප්තිමත් භාවය වැඩි වෙනවා. ඊළඟ එක තමයි සේවාව පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙනවා. රෝගියා තුළ, රෝගීන්ගේ ඥාතීන් තුළ, ඒ වගේම මහජනතාව තුළ මේ සේවා පිළිබඳ විශ්වාසය ඇති වෙනවා. ඉතින් ඒ සඳහා quality එක වැදගත් වෙනවා. saves time and services. quality එක මගින් කාලය සහ සම්පත් ඉතුරු කරනවා. ඒ වගේම කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ගුණාත්මක භාවයේ ප්‍රධාන මානයක්. ඒකින් අදහස් වෙන්නේ ගුණාත්මක භාවය කාලය සහ අනිකුත් සම්පත් ඉදිරි කිරීමට උපකාරී වෙනවයි කියන එකයි. promote teamwork. එතකොට quality එක වැඩි වෙනකොට quality care එකක් දෙන්න ගියාම අපිට කණ්ඩායමක් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙනම් කණ්ඩායම වැඩ ප්‍රවර්ධනය කිරීමට quality එක උපකාර වෙනවා. ඊළඟ එක තමයි encourage continuous learning. විදන්නා ගුණාත්මක භාවයේ සහතික කිරීම සඳහා අපිට නවතම දැනුමක් තියෙන්න ඕනේ. අපි අඛණ්ඩව ඉගෙන ගන්න ඕනේ. ඒතර මේ අඛණ්ඩව ඉගෙන ගැනීම දිරිමත් කිරීමට, වෘත්තීය සංවර්ධනය වැඩි කර ගැනීමට මේ quality කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඊළඟ එක තමයි වගවීම ශක්තිමත් කරනවා. strengthen accountability. ඉතින් ගුණාත්මක භාවයේ වගවීම ශක්තිමත් කරනවා කියන්නේ වගවීම කියලා කියන්නේ අපි කරන කාර්යයන් සඳහා වගකීම බාර ගැනීමයි. ඉතින් ගුණාත්මක භාවයෙන් සුදුසු වැඩ පරිසරයක් නිර්මාණය කරන බැවින් අපි මේ වගවීම ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනවා. අවසන් වශයෙන් supports better overall performance. කියන්නේ සමස්ත කාර්ය සාධනය වැඩි දියුණු කරනවා. මේ සියලුම අංශ අපගේ සෞඛ්‍ය සේවාවේ සමස්ත ආයතනවල සමස්ත කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය වැඩි කිරීම සඳහා උපකාර වෙනවා. ඒ නිසා හෙල්ත් කෙයාර් සෙටින් එකේදී quality කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා.